හරි ආයිබෝන් දුවේ පුතේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මම බිනුර කුමාර ඔයගොල්ලන්ගේ තාක්ෂණ වේදය විෂය ධාරාවේ තියෙන සබ්ජෙක්ට් එකක් වන තාක්ෂණ වේදය සඳහා විද්‍යාව නැත්නම් SFT කියන විෂය සම්බන්ධව අවුරුදු 4ක් දේශකෙක් විදිහට කටයුතු කරනවා ඉතින් පුතේ මම මේ වීඩියෝ එක ගෙනාවේ බොහෝ ළමයි මගෙන් අහලා තිබ්බා කොහොමද තාක්ෂණ වේදය විෂය ධාරාව තුල සබ්ජෙක්ට් තුන නිවැරදිව තෝරගන්නේ කියලා. ඒකට පිළිතුරු වීඩියෝ එකක් විදිහට තමයි මම මේක ගෙනාවේ. ඉතින් පුතේ මුලින්ම කියන්න ඕනේ ඔයා උසස් පෙළට මේ තාක්ෂණ වේදය තෝරගන්නවා කියන එක ඉතාමත් වැදගත්. හේතුව තමයි බොහෝ දෙනා උසස් පෙළට එන්නේ කොහොම හරි අවුරුදු දෙකකින් හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් යනවා කියන අරමුණින්. ඉතින් ඔයාගේ හීනේ සැබෑ කරගන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි පහසුම විදිහක් තමයි මේ තාක්ෂණ වේදය කියන විෂය ධාරාව. හොඳේ ඇරත් පුතේ දැන් වර්තමානයේ වෙනකොට A level වලින් පස්සේ වැඩි පිරිසක් විශ්වවිද්‍යාල ඊට ගන්නේ මේ තාක්ෂණ වේදය කියන විෂය ධාරාව තුලින්. හරි. ඉතින් ඔයගොල්ලෝ වාසනාවන්තයි තාක්ෂණ වේදය විෂය ධාරාව තෝරා ගැනීම සම්බන්ධව. හොඳේ. හරි. මම එහෙනම් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම මේ A level වලදී ඔයා ටෙක්නොලොජි විෂය යටතේ සබ්ජෙක්ට් තුන නිවැරදිව තෝරගන්නේ කියලා. එතකොට මුලින්ම කියන්න ඕන පුතේ ඔයා නිවැරදිව සබ්ජෙක්ට් තුන තෝරාගත්තත් වැඩක් නැහැ. ඔයා ඒක ඇතුලේ හරියට කැපවීමෙන් වැඩ කරේ නැත්නම් ඔයාට කොයිම අවස්ථාවකවත් ඔයාගේ හීන හැබෑ කරගන්න හම්බෙන්නේ නැහැ. ඔයාට කැම්පස් යා ගන්න බෑ. ඒක නිසා ඔයා මොන විෂයන් තුන තෝරාගත්තත් හරියට අවුරුද්දක කැපවීමෙන් වැඩ කරන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. හොඳේ? හරි පුතේ තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ ඔයාගේ විෂයන් තුන තෝරා ගන්නකොට මෙන්න මේ කියන කාණ්ඩ තුන යටතේ තමයි ඔයා විෂයන් තුන තෝරා ගන්න ඕනේ. අපි බලමු පළවෙනි කාණ්ඩ යටතේ ඔයා කොහොමද විෂයන් තෝරාගන්නේ කියලා. පළවෙනි කාණ්ඩය යටතේ පුතේ ඔයාට විෂය ධාරා දෙකක් තියෙනවා. ඉන් එකයි ඔයා තෝරා ගන්න ඕනේ. මේ විෂය ධාරා දෙක තමයි පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදය නැත්නම් ET ඊළඟ තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදය නැත්නම් BST. හරි. මම පොඩ්ඩක් මේ විෂය ධාරාවල අන්තර්ගතය ගැන පොඩ්ඩක් ඔයාලට කියන්න. හරි. ඉංජිනේරු තාක්ෂණ වේදය ගත්තොත් උතේ ඒකේ යටතේ ඔයාලට හදාරන්න සිද්ධ වෙනවා මෙන්න මේ කියන අනුකාණ්ඩ ටික. ඒ තමයි මෝටර් කාර්මික තාක්ෂණ වේදය, ඉදිකිරීම් තාක්ෂණ වේදය නැත්නම් සිවිල් තාක්ෂණ වේදය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. හරි. ඊට පස්සේ අපි හැරෙමු ජෛව පද්ධති තාක්ෂණ වේදේ පැත්තට. ජෛව පද්ධති තාක්ෂණ වේදේ යටතේ පුතේ ඔයාලට මෙන්න මේ කියන අනුකාණ්ඩ ටික හදාරන්න සිද්ධ වෙනවා. ඒ තමයි මිනින්දෝරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, සත්ත්ව පාලනය, ආහාර තාක්ෂණය, කෘෂි විද්‍යාව, යාන්ත්‍රික තාක්ෂණය. ඔන්න ඔය කියන අනුකාණ්ඩ ඔයාලට හදාරන්න සිද්ධ වෙනවා ජෛව පද්ධති තාක්ෂණ වේදේ යටතේ. පුතේ මේ සබ්ජෙක්ට් එක තෝරගන්නකොට ඇත්තටම කිව්වොත් මේ ඉංජිනේරු තාක්ෂණ වේද ගොඩක් ගෑන් ළමයි කරන්නේ නැහැ. හේතුව තමයි එකක් ටිකකින් අහවම කියනවා මොකද මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ මෝටර් කාර්මික තාක්ෂණ වේදය තියෙනවා සහ ඉදිකිරීම් තාක්ෂණ වේදේ තියෙනවා. ඒක නිසා ඒ කට්ටිය දෙන උත්තරේ තමයි අපිට මජං ගාගෙන වැඩ කරන්න බෑ, බදාම අනන්න බෑ. ඒක නිසා අපි ඒක තෝරාගත්තේ නැහැ කියන එක. ඒ විදිහට බොළඳ විදිහට ඔයාලා සබ්ජෙක්ට් තෝරගන්න එපා. මේ සබ්ජෙක්ට් දැන් මම කියපු අනුකාණ්ඩ ගැන පොඩ්ඩක් ගැඹුරින් හොයලා බලලා ඔයාලට ගැළපෙන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගන්න පුතේ. හරි? ඔයාලට ගැළපෙන විෂය ධාරාව තෝරගන්න. මොකද මේ විෂය ධාරා දෙක ගැහණු පිරිමි ભેදයකින් තොරව ඔයාගේ අනාගතය සාර්ථක කර ගැනීම උදෙසා හොඳ විෂය ධාරා දෙකක්. ඔයා කල්පනාවෙන් මේ දෙකෙන් ඔයාට ගැළපෙන එක තෝරගන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. හරි පුතේ. ඊට පස්සේ අපි දෙවනි කාණ්ඩය යටතේ මොනවද ඔයාට තෝරගන්න තියෙන්නේ කියලා අපි බලමු. අතර පුතේ දෙවනි කාණ්ඩය යටතේ ඔයාට එක විෂයයි තියෙන්නේ. ඒ විෂය ඔයා අනිවාර්යෙන් කළ යුතුයි. ඒ කියන්නේ තාක්ෂණ වේදය කරන හැම ළමයෙක්ම මේ විෂය කළ යුතුයි. ඒ තමයි තාක්ෂණ වේදය සඳහා විද්‍යාව. SFT. හරි. පුතේ මේකේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් කිව්වොත් මේක යටතේ මෙන්න මේ අණු කොටස් ඔයාලට හදාරන්න සිද්ධ වෙනවා. ඒ තමයි සාමාන්‍ය ගණිතය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය, ජීව විද්‍යාව, රසායන විද්‍යාව,
භෞතික විද්‍යාව කියන අණු කොටස් ඔයාලට හදාරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට සමහර ළමයි මේ ජීව විද්‍යාව භෞතික විද්‍යාව දැක්ක ගමන් බය වෙනවා. හරි. බය වෙන්න එපා. හරි. මේ අණු කොටස් ටික පුතේ මහා ගැඹුරෙන් නැහැ. හරි. සාමාන්‍ය ඔයගොල්ලෝ A level ඉගෙන ගත්ත ඒවම පොඩ්ඩක් මොඩිෆයි කරලා තමයි මෙන්න මේ අණු කොටස් යටතේ තියෙන්නේ පුතේ. එතකොට ඔයා මේවා කරගෙන යනකොට හිතෙයි මොනවද මේ සීනි බෝල කියලා. හරි. එතකොට මේ අණු කොටස් ටික තමයි ඔයා දෙවෙනි කාණ්ඩයේ යටතේ හදාරන්න තියෙන්නේ. හරි. ඔයා අනිවාර්යයෙන්ම මේ දෙවෙනි කාණ්ඩය යටතේ තියෙන SFT අනිවාර්යයෙන්ම තාක්ෂණ වේදය කරනවා නම් කළ යුතුයි. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි කාණ්ඩය විෂයන් යටතේ ඔයා මොනවද තෝරගන්න ඕනේ කියලා බලමු. ඔයා ඉන්න එකක් තෝරගන්න ඕනේ. ඒ තෝරගන්න විෂය ධාරා යටතේ මෙන්න මේ විෂයන් වලින් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. ඒ තමයි ICT, කෘෂි විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉංග්‍රීසි, චිත්‍ර, ගෘහ විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව, සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සහ සාමාන්‍ය ගණිතය. ඔන්න ඔය කියන විෂයන් වලින් එකක් ඔයා තෝරගන්න ඕනේ. මේ විෂයන් අතරින් පුතේ මේ තියෙන ICT හරි නැත්නම් තොරතුරු සංනිවේදන තාක්ෂණය සහ කෘෂි විද්‍යාව කියන සබ්ජෙක්ට් දෙක අපේ තාක්ෂණ වේදය විෂය ධාරාවට අනන්‍ය වූ සබ්ජෙක්ට් දෙකක්. හරි. ඉතින් ඔයා තුන්වෙනි කාණ්ඩයේ විෂයන් විදිහට මේ දෙකෙන් එකක් තෝරගන්නවා නම් වඩා හොඳයි. නමුත් මේ විෂයන් තෝරගත්ත අය කියලා වැරද්දක් වෙන්නේ නැහැ. මොකද මේ විෂයන් නම් පුතේ ආර්ට් සහ කොමර්ස් නැත්නම් කලා සහ වාණිජ්‍ය කියන විෂයන් වලට අදාළ විෂය ධාරා වලට අදාළ විෂයන්. හොඳයි. එතකොට වඩා හොඳයි මේ ICT සහ කෘෂි විද්‍යාව දෙකෙන් එකක් තෝරගන්න එක. හැබැයි ඔයාලා මේ විෂයන් තෝරගත්ත අය කියලා ඔයාට කැම්පස් නොයා ඉන්න බැරි ගමන් නැහැ. හොඳේ. ඔයා හරියට වැඩ ටික කරොත් ඔයාට කැම්පස් යා ගන්න පුළුවන්. හරි. ඒක නිසා වැරදි මත මනසේ රඳවා ගන්න එපා. ඔයාට මේ විෂයන් වලින් ඕනෑ විෂයක් ඔයාට තෝරගන්න පුළුවන්. වඩා හොඳයි ICT හෝ කෘෂි විද්‍යාව දෙක එකක් තෝරගන්න එක. හරි. පොතේ මම ඔයාට කියලා දෙන්නම් උදාහරණ විදියට තෝරගන්න විදිය. හරි. තෝරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මම ඔයාට කියලා දෙන්නම්. කෙනෙකුට පුළුවන් තෝරගන්න පළවෙනි කාණ්ඩයේ විෂය යටතේ ET තෝරගන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩයේ SFT, තුන්වෙනි කාණ්ඩයේ විදිහට ICT තෝරගන්න පුළුවන්. හරි. දෙවෙනි උදාහරණයේ විදිහට කෙනෙකුට තෝරගන්න පුළුවන් පළවෙනි කාණ්ඩයේ විදිහට BST, දෙවෙනි කාණ්ඩයේ විදිහට SFT, තුන්වෙනි කාණ්ඩයේ විදිහට කෘෂි විද්‍යාව තෝරගන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් තෝරගන්න පළවෙනි කාණ්ඩයේ විදිහට ET, දෙවෙනි කාණ්ඩයේ විදිහට SFT, තුන්වෙනි කාණ්ඩයේ විදිහට කලා විෂයක් වන භූගෝල විද්‍යාව තෝරගන්න පුළුවන් පුතේ. හරි. ඒ වගේ මේ උදාහරණ තුනක් දුන්නේ ඔයාට ගැළපෙන විෂය ඔයා තෝරාගත යුතුයි. හරි. මම නැවතත් කියනවා පුතේ මම දල අවබෝධයක් මේ සබ්ජෙක්ට් ගැන දුන්නේ. ඔයා පොඩ්ඩක් ගැඹුරෙන් හොයලා බලලා ඔයාට ගැළපෙන විෂයන් තුන ඔයා මේ අතරින් තෝරාගත යුතුයි. ඒ වගේම මම අවසානයේට මතක් කරනවා පුතේ ඔයා මේ සබ්ජෙක්ට් තුනෙන් හරි ඔයාට මේ සබ්ජෙක්ට් වලින් මොන සබ්ජෙක්ට් තුන ඔයා තෝරාගත්තත් ඔයා හරියට මේ අවුරුදු දෙක කැපවීමෙන් වැඩ කරේ නැත්නම් ඒවා වතුරේ යනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයා හරි සබ්ජෙක්ට් තුනක් තෝරාගෙන ඒක ඇතුලේ මහන්සි වෙලා කැපවීමෙන් ඔයා හරියට වැඩ කරගත්තොත් ඔයාගේ ඊනෙට ඔයාට යන්න පුළුවන්. ඒක නිසා මම කියනවා මේ වීඩියෝ එක බලලා ඔයා ගැළපෙන විෂයන් තුනක් හරියට ගැඹුරින් තව ටිකක් හොයලා බලලා තෝරාගෙන ඉවර වෙලා මේ අවුරුදු දෙක කැපවීමෙන් වැඩ කරන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. එහෙනම් පුතේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණාය කියලා. එහෙනම් හැමෝටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.